රසපියසට ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ මම හදාගත්තු රසමුරස රයිස් එකක්. බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම තාච්චිය ලිපේ තියාගෙන ඒකට මම තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් හරි බටර් හරි මේකට එකතු කරගන්න ඕනි. දැන් ඒ ටික රත් වෙගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු මම ඒකට එකතු කරනවා. මම සුදු ලුණු තලාගත්ත පොතු පිටින්මයි. පොතු පිටින් තලා ගත්තාම අමුතු රසක් එකතු වෙනවා. දැන් මේ ටිකක් සුවඳ හමනකම් වැදෙන්න දීලා රම්පේ ටිකුත් මම එකතු කරගන්නවා. දැන් බීරුණු බෑයක් මම හීනියට කපාගෙන එකතු කරගන්නවා. ඒක ටිකක් බැදෙනකොට හීනියට කපාගත්තු ගෝවා එකතු කරනවා. ගෝවා ටිකත් හීනියටම කපා ගන්න ඕනේ. තව ගාගත්ත කැරට් ටිකයි එකතු කරනවා. මම ටිකයි කැරට් වලින් එකතු කරගන්නේ. තව ටිකක් තියාගන්න අපි පස්සේ මේකට එකතු කරගන්න. ලිසුත් එහෙමයි. එළවලු කපා ගද්දි හීනියටම කපා ගන්න. දැන් මේ ටිකක් මම කවලම් කරගන්නවා. දැන් මේකට මම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මේකට බිත්තර දෙකක් මම එකතු කරනවා. බිත්තර දෙකක් එකතු කරලා පොඩ්ඩක් මේක කවලම් කරගන්න ඕනේ. කවලම් කරලා බිත්තර වල තෙත ගතිය දීද්දිම තමයි මම මේ බත් ටික එකතු කරගන්නේ. මම මේකට එකතු කරන්නේ කීරි සම්බබත්. බත් ටික එකතු කරලා අපි මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. මේ බත් ටික මම උයාගෙන පැය දෙකක් වගේ වෙනවා. හොඳටම නිමිලයි තියෙන්නේ මේ බත් ටික. මේකට මම තක්කාලි සෝස් මේස හැන්දක් විතර දාගන්නවා. ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරනවා. දැන් මේකට මම එකතු කරගන්නේ බෙදගත්තු චිකන් ටිකක්. ඒ වගේම සොසේජස් ටිකක්. තව මම එකතු කරගන්නවා රටකජු හා මුද්දරම් පළම්. මේවා ඔක්කොම එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. මම ඉස්සෙල්ලා ඉතුරු ගත්ත ලීස් ටිකයි කැරට් ටිකයි මම මේ වෙලාවේදී දාගන්නවා. මේ ටික ඔක්කොම දාගෙන දැන් හොඳට බත් එක බෙද ගන්න ඕනේ. බත්තට පුපුරන සද්දය ඇහෙනකම් අපි මේක බෙද ගන්න ඕනේ. මෙහෙම බෙද ගන්නකොට බත් එකෙන් දුම් දාලා සැට සැට ගාලා සද්දය එනවා බත් ඇටවල. එතකන් හොඳට බත් ටික බෙද ගන්න ඕනේ. මේ තියෙනවා හදාගත්තු රයිස් එක. මේක ඇත්තටම ගොඩක් රසයි. මේකට ඩෙවල් එකක් චිලි පේස්ට් එකක් හදාගත්තාම ගොඩක් රසයි. ඔයාලත් ඉතින් හදලා බලන්න. අපේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ආයිත් රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.